තෙරුවන් සරණයි ධනු ලග්න හිමියන් වන ඔබ සියලු දෙනාට. ධනු ලග්න හිමියනි, ඔබ සූදානම්ද 2026 වසරේ ඔබේ ජීවිතයට එබී බලන්න. බොහෝ දෙනෙක් අහනවා 2026 කියන්නේ ධනු ලග්න හිමියන්ට කිරි ඉතිරෙන අවුරුද්දක්ද කියලා. මම ඔබට මේ වීඩියෝ ආරම්භයේදීම එක දෙයක් කියන්නම්. ගත වුණු අවුරුදු 2-3 ඇතුළත ඔබ විඳපු ඒ පීඩනයේ මානසික වෙහෙස සහ හැමදේම අතරමඟ නතර වෙනවා කියන හැඟීම මේ අවුරුද්දේ මැද ඉඳන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න නියමිතයි. හැබැයි ඒ වෙනස සිද්ධ වෙන්නේ කොහොමද? ඔබ ප්‍රවේශම් විය යුතු තැන් මොනවාද? විශේෂයෙන්ම ඔබේ ආදරය, රැකියාව සහ ධනය සම්බන්ධයෙන් ග්‍රහ ලෝකය ඔබට දෙන රහසිගත පණිවිඩය මොකක්ද? අද අපි මේ වීඩියෝවෙන් ඉතාමත් ගැඹුරින් මේ ගැන කතා කරනවා. වීඩියෝව අවසන් වෙනකම් රැඳී ඉන්න. මොකද වීඩියෝ අවසානයේදී මම ඔබට කියනවා මේ වසරේ අපල දුරු කරගෙන වාසනාව උදා කරගන්න ඕනේ සුවිශේෂී වත්පිළිවෙත් මොනවාද කියලා. 2026 වසර ආරම්භය ධනු ලග්න හිමියන් වන ඔබට තරමක් මිශ්‍ර ඵල දෙන අවුරුද්දක්. හැබැයි මතක තබා ගන්න මේ අවුරුද්දේ ප්‍රධානම නළුවා වෙන්නේ ගුරු ග්‍රහයා සහ ශනි ග්‍රහයා. වසරේ මුල් මාස කිහිපය තුල ඔබ යම්කිසි සූදානම් වීමේ අධියරක තමයි ඉන්නේ. හරියට මහා පිම්මක් පනින්න ඉස්සෙල්ලා අඩියක් පස්සට ගන්නවා වගේ වැඩක්. 2026 ජුනි මාසයෙන් පස්සේ උදාවන කාලය ධනු ලග්න හිමියන්ගේ දශකයක කාලය තුල එන හොඳම කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු මාරුව සහ ගුරු මාරුව ඔබේ කේන්ද්‍රයේ 4 වැන්න සහ 9 වැන්න ආශ්‍රිතව කරන බලපෑම නිසා මෙතෙක් කල තිබුණු හිස්තැන පිරෙන්න පටන් ගන්නවා. දැන් අපි බලමු ඔබේ රැකියාවට මොකද වෙන්නේ කියලා. ඔබ රැකියාවක් නැතිව හිටපු කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඉන්න රැකියාව ගැන කලකිරීමෙන් හිටපු කෙනෙක් නම් මෙන්න ඔබට සුභාරංචියක්. වසරේ මුල් භාගය තුලදී ඔබ කරන කැපකිරීම් වලට නිසි ඇගයීමක් නොලැබෙන බව දැනෙන්න පුළුවන්. ඉහළ නිලධාරීන් එක්ක පොඩි මත ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ජනවාරි සිට මැයි දක්වා ඉවසීම ඉතාම වැදගත්. වසරේ දෙවන භාගය කියන්නේ ජුනි මාසයෙන් පස්සේ 10 වෙන්නට ලැබෙන ගුරු දෘෂ්ටියත් එක්ක වෘත්තීය මට්ටමේ උසස් වීම, වැටුප් වැඩිවීම වගේම විදේශ රැකියා සිහිනේ තිබුණු අයට ඒ සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් අලුත් ආයෝජන වලට යන්න හොඳම කාලය ජුනි මාසයෙන් පස්සේ. විශේෂයෙන්ම තාක්ෂණය, අධ්‍යාපනය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඉන්න අයට 2026 කියන්නේ රන් අස්වනුන් නෙලාගත හැකි වසරක්. සල්ලි හැමෝම බලන් ඉන්නේ මේ ගැනනේ. ධනු ලග්න හිමියන්ට 2026 මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ලැබෙනවා. වසරේ මැද භාගයේදී පාරම්පරික දේපලක් සම්බන්ධ ගැටලුවක් විසඳීමෙන් හෝ පැරණි ආයෝජනයකින් ඔබට විශාල මුදලක් අතට එන්න ඉඩ තියෙනවා. වියදම් පාලනය කොහොම වුණත් රාහුගේ ගමන නිසා අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. ඒ නිසා පෙනුමට කරන වියදම් නතර කරලා ඉතිරි කිරීම ගැන හිතන්න ඕන අවුරුද්දක් තමයි මේක. ඔබේ හදවතේ කතාව 2026 දී ලියවෙන්නේ කොහොමද? ඔබ තනිකඩයක් නම් මේ වසරේ මැද භාගයේදී ඔබේ හදවතට ගැළපෙන, ඔබව තේරුම් ගන්නා සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැසීමේ වාසනාව ඉතාම වැඩි. මේක හුදෙක් ආදර සම්බන්ධතාවයක් විතරක් නෙවෙයි. එය විවාහය දක්වා දුරදිග යන ස්ථාවර බැඳීමක් වෙන්න පුළුවන්. විවාහකයගේ ජීවිතයේ තිබුණු පොඩි අමනාපකම් දුරු වෙලා පවුලේ සමගිය ඇතිවන කාලයක්. දරු සම්පත් බලාපොරොත්තු වෙමින් ඉන්න අයටත් 2026 කියන්නේ ඊටාම ආශිර්වාදලත් වසරක්. ඉගෙන ගන්න දරුවන්ට සහ උසස් අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන්ට මේ වසරේ ග්‍රහ ගෝචරය ඊටාම හිතකරයි. විශේෂයෙන්ම ධනු ලග්න හිමි සිසුන්ට මතක ශක්තිය වර්ධනය වන තරඟ විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙනවා. විදේශගත වීමේ සිහිනය තියන අයට, ලියකියවිලි ප්‍රමාද වුණු අයට මේ වසරේ අගෝස්තු සැප්තැම්බර් මාසවලදී ඒ බාධක ඉවත් වෙලා වීසා බලපත්‍ර ලැබීමේ වාසනාව තියෙනවා. දැන් අපි කතා කරමු ඊටාම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඔබේ සෞඛ්‍ය. 2026 වසරේ ධනු ලග්න හිමියන් ශාරීරිකව වගේම මානසිකවත් සුවදායකව ඉන්න නම් අනුගමනය කරන්න ඕන පිළිවෙත් මොනවද? වසරේ මුල් කාලයේ සෙනසුරුගේ බලපෑම නිසා ඔබට කොන්දේ අමාරු, දනහිස් සහ සන්ධ්‍යාශ්‍රිත වේදනා ඇති වෙන්න ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ වාඩි වී වැඩ කරන කෙනෙක් නම් ඔබේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ධනු ලග්න හිමියන් මේ වසරේ Tamanගේ ආහාර පාලනය ගැන හිතන්නම ඕන. මොකද ගුරු ග්‍රහයාගේ පිහිටීම අනුව ශරීරයේ බර වැඩිවීමට හෝ දියවැඩියාව වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට අපහසු වෙන්න පුළුවන්. මානසික සෞඛ්‍ය ගැන බැලුවොත්
රාහුකේතු මාරුවත් එක්ක වසරේ මැදභාගයේදී පොඩි නොසන්සුන්කාරී බවක් ඇතිවෙන්න පුළුවන්. මම හරිපාරෙද යන්න කියන සැකය ඔබ තුළ ඇතිවෙන්න දෙන්න එපා. භාවනා කිරීම හෝ ආගමික වතාවත් කළ යෙදීම තුළින් මේ තත්ත්වයේ ජයගන්න ඔබට පුළුවන්. 2026 වසරේ සිදුවන ප්‍රධාන ග්‍රහමාරු 3ක් ධනු ලග්නයට ඍජුවම බලපානවා. සෙනසුරු මාරුව. සෙනසුරු ග්‍රහයා මීන රාශියේ ගමන් කිරීම ඔබේ 4 වෙන්නට බලපානවා. මෙයින් අදහස් වෙන්නේ නිවස ඉඩකඩම් සහ මව සම්බන්ධ කටයුතු වලදී ඔබ පෙරට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බවයි. ගුරු මාරුව 2026 ජුනි මාසයේදී ගුරු ග්‍රහයා කටක රාශියට පැමිණීම ධනු ලග්න හිමියන්ට හංස යෝගයේ ප්‍රබල සුබඵල දෙන පිහිටීමක් ඇති කරනවා. මේ ඔබේ වාසනාව උදා කරන මහා බලවේගයයි. රාහු සහ කේතු. රාහු 4 වැන්නේත් කේතු 10 වැන්නේත් ගමන් කිරීම නිසා රැකියාවේ යම් යම් රහසිගත සතුරන් ඇති වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. ඔබේ පින සහ කැපවීම ඒ හැමදේටම වඩා ශක්තිමත්. දැන් අපි කතා කරමු බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතා නොකරන හැබැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස් කිහිපයක් ගැන. 2026 වසරේ ධනු ලග්න හිමියන්ගේ ජීවිතයේ අදෘශ්‍යමාන බලපෑම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. 2026 වසරේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ ඔබේ සමීපතම හිතවතෙක් හෝ ව්‍යාපාරික හවුල්කරුවෙක් ඔබේ දියුණුවට රහසින් බාධා කරන බව ඔබට වැටහේවි. මෙය හතුරෙක් වගේ පෙනී නොසිටින මිතුරෙක් වගේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ඉදිරි සැලසුම් විශේෂයෙන්ම මුදල් ආයෝජන ගැන රහස්‍යභාවය රැකගන්න. මේ අවුරුද්දේ ඔබට අසාමාන්‍ය සිහින පෙනෙන්න පුළුවන්. ධනු ලග්නය පාලනය කරන්නේ ගුරු ග්‍රහයා නිසා 2026 දී ඔබේ ශ්‍රවණ ඉන්ද්‍රිය ඉතාම දියුණු වෙනවා. ඔබට යම් දෙයක් ගැන නරක හැඟීමක් දැනෙනවා නම් ඒ දේ නොකර ඉන්න තරමට ඔබ ආරක්ෂිතයි. ඔබ පවා නොදන්නා පැරණි ඉඩමක අයිතියක් හෝ අමතක වී තිබූ රක්ෂණ ඔප්පුවක් වැනි දෙයකින් හදිසි ධනයක් ලැබීමේ රහසිගත වාසනාවක් මේ වසරේ මැද භාගයේදී පෑදෙනවා. අපි හැමෝම කැමති සුබ දේවල් අහන්න. හැබැයි ජ්‍යොතිෂය කියන්නේම අනතුරු වැඟවීමක්. 2026 වසරේ ඔබ ප්‍රවේශම් විය යුතු ප්‍රධාන කර්ම 3ක් තියෙනවා. ගෘහස්ත ආරවුල්. සෙනසුරු ග්‍රහයා ඔබේ 4 වැන්නේ ගමන් කරන නිසා නිවස තුළ මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මවගේ සෞඛ්‍ය ගැන සහ නිවසේ අලුත් වැඩියාවන් සඳහා අධික මුදලක් වැයවීම නිසා ඔබ මානසිකව වැටෙන්න ඉඩ තියෙනවා. මෙය නිවාස අපලයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. රථවාහන අනතුරු. අප්‍රේල් සහ මැයි මාසවලදී කුජ සහ ශනිගේ සංයෝගයන් නිසා හදිසි වැටීම්, තැලීම් හෝ වාහන අනතුරු ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම රාත්‍රී ගමන් විමන් සීමා කරන්න. නම කැලැල්වීම. රාහුගේ බලපෑම නිසා ඔබ නොකළ වරදකට චෝදනා ලැබීමේ හෝ සමාජයේ ඉදිරියේ අපහාසයට ලක්වීමේ පොඩි ඉඩක් තියෙනවා. ඒ නිසා ආගන්තුක පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී වචන පාවිච්චි කරන්න බොහොම පරිස්සම් වෙන්න. දැන් ඔබ අහනවා ඇති මේ බාධක ජය ගන්න අපි මොකද කරන්න ඕනේ කියලා. ධනු ලග්න හිමියන් වන ඔබට 2026 වසරේ අපල දුරු කරගන්න කළ හැකි සරල ඒ වගේම ඉතා බලගතු වතාවත් කිහිපයක් මම කියන්නම්. සෙනසුරු අපලයට සෙනසුරාදා දිනවල උදෑසන කාලයේදී එලකිරි මිශ්‍ර කිරිබත් පීඩක් සකස් කර එය කපුටන්ට ආහාරයට දෙන්න. නිවසේ බටහිර දිශාවේ තලතෙල් පහනක් දල්වා ශනි මෘතුන්ජය ස්තෝත්‍රය ගායනා කිරීමෙන් නිවසේ ඇති පීඩාකාරී බව ඉවත් වෙනවා. ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගැනීමට බ්‍රහස්පතින්දා දිනවල කහ පැහැති මල් බෝධියකට පූජා කරන්න. අසරණ සිසුන්ට පොත්පත් හෝ අධ්‍යාපන උපකරණ දන් දීම ධනු ලග්න හිමියන්ට මේ වසරේ මහා පින්කමක්. ඔබට අධික ලෙස බාධා දැනෙනවා නම් නවරත්න යන්ත්‍රය හෝ අභිසම්විධාන යන්ත්‍රය නිසි ලෙස ජීවම් කර පැළඳීම ඉතාම සුබයි. ඔබේ වාසනාවන්ත වර්ණය කහ සහ රන්වන් පාටයි. වැදගත් ගමන් බිමන් යන විට මේ වර්ණ භාවිතා කරන්න. ඔබට හැකියාවක් තියෙනවා නම් දකුණු වතේ වෙදගිල්ලේ පුෂ්පරාග ගලක් ඇල්ලූ මුද්දක් පැළඳීමෙන් ග්‍රහාපලවල තියුණු බව අඩු කරගන්න පුළුවන්. ධනු ලග්නයේ උපන් ඔබ සියලු දෙනාටම මේ පලාපල එක සමානව බලපාන්නේ නැහැ. ඔබේ නැකත අනුව එහි වෙනස්කම් තියෙනවා. මුල නැකත. ඔබට මේ අවුරුද්දේ තීරණාත්මක වෙනස්කම් රැසක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පදිංචිය වෙනස් වීමක් ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. පුවසල නැකත. කලා ක්ෂේත්‍රයේ සහ නිර්මාණශීලී වැඩ කරන අයට අගනා අවස්ථාවක් ලැබෙනවා. ආදර සම්බන්ධතා ස්ථාවර වන කාලයකි. රජයේ රැකියා බලාපොරොත්තු වන අයට සහ උසස් නිලධාරීන් සමග ගනුදෙනු කරන අයට ඉතාම සුබයි. දැන් අපි කතා කරමු 2026 අවුරුද්දේ ඔබව මූල්‍යමය වශයෙන් ඉහළටම ඔසවා තබන ඒ රාශිගත
ග්‍රහ බලපෑම් ගැන. ධනු ලග්න හිමියනි, ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා මේ වසරේ ජුනි මාසයේදී තමාගේ උච්ච රාශිය වන කටකයට පැමිණෙනවා. මේ සාමාන්‍ය ග්‍රහමාරුවක් නෙමේ. මේ වසර 12කට වරක් උදාවන මහා භාග්‍යයක්. ගජකේසරී යෝගයේ බලපෑම. ඔබේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා සහ ගුරුගේ පිහිටීම අනුව මේ කාලයේදී ගජකේසරී වැනි බලගතු ධනයෝග සක්‍රිය වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලය මොකද්ද? ඔබ මෙතෙක්කල් අතගහලා අසාර්ථකුණු ව්‍යාපාර රස්සාවල් නැවත පණ ගැන්වෙනවා. ඔබ නොසිතන පැත්තකින් මුදල් ගලාගෙන ඒම ආරම්භ වෙනවා. අෂ්ටම සනිගේ අවසානය සහ සහනය. ධනු ලග්න හිමියන් පසුගිය කාලයේ විඳපු සෙනසුරු අපලවල අවශේෂ පීඩා මේ වසරේ මැදභාගයේ වන විට සම්පූර්ණයෙන්ම වගේ පහව යනවා. හිරවෙලා තිබුණු මුදල් බැංකු ණය පහසුකම් මේ වසරේ දෙවන භාගයේදී ඉතාමත් පහසුවෙන් ඔබට ලබා ගන්න පුළුවන් වේවි. 2026 දී ඔබට ලැබෙන ආදායම් ප්‍රධාන මාර්ගයකට විතරක් සීමා වෙන්නේ නැහැ. අතුරු ආදායම් මාර්ග 2-3ක් පෑදෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා කරන වැඩ, කොටස් වෙළඳපොළ හෝ දේපල වෙළඳාම් වැනි නොසිතූ ලාභ ලැබීමේ ඉඩකඩ 80%කට වඩා වැඩි. ඔබේ ලග්නය මොනතරම් බලවත් වුණත් ඔබ ජීවත් වන නිවසේ ශක්තිය දුර්වල නම් ග්‍රහයන්ගෙන් ලැබෙන සුබඵල අඩු වෙන්න පුළුවන්. 2026 වසරේ ධනු ලග්න හිමියන් නිවසේ සිදු කළ යුතු සුවිශේෂී වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඔබේ නිවසේ ඊසාන දිශාව මේ අවුරුද්දේ ඉතාමත් පිරිසිදුව තබා ගන්න. ධනු ලග්නයේ අධිපති ගුරු ග්‍රහයාගේ බලය වැඩි කරගන්න නිවසේ ඊසාන කෙළවරේ කුඩා ජල බඳුනක් හෝ පිරිසිදු පැන් බඳුනක් තබන්න. මෙය නිවසට ධන ආකර්ෂණය ගෙන එන ප්‍රධානම රහසක්. සෙනසුරු 4 වෙන්නේ ගමන් කරන නිසා නිවසේ මැද කොටස අඳුරු වෙන්න දෙන්න එපා. හැම විටම ආලෝකය තියෙන්න හරින්න. ඔබේ ප්‍රධාන දොරටු අසල කහ පැහැති මල් පැල 2ක් තැබීමෙන් 2026 දී ඇතිවිය හැකි දෘෂ්ටි දෝෂ සහ ඊර්ෂ්‍යා බලපෑම් වළක්වා ගන්න පුළුවන්. නිවසේ නිරිත දිශාවේ පර්ණ යකඩබඩු හෝ කැඩුණු උපකරණ තියෙනවා නම් මේ වසරේ ආරම්භයේදීම ඒවා ඉවත් කරන්න. නැත්නම් ඔබේ දියුණුවට එය රහසිගත බාධාවක් වේවි. ධනු ලග්නය කියන්නේ දුනු විදින්නාගේ ලකුණයි. ඔබ සෑම විටම ඉලක්කයක් කරා යන කෙනෙක්. 2026 දී ඔබ ජයග්‍රහණය කරන්න නම් මේ දේවල් අනුගමනය කරන්න. ඔබ කොයිතරම් දක්ෂ වුණත් මේ අවුරුද්දේ සැලසුමක් නැතුව වැඩ කළොත් රාහු ඔබව නොමග යවන්න ඉඩ තියෙනවා. ඒ නිසා සෑම උදෑසනකම ඔබේ වැඩ සැලසුමක් හදාගන්න. ධනු ලග්න හිමියන් හරිම අවංකයි. හිතේ තියෙන දේ කෙලින්ම කියනවා. හැබැයි 2026 දී ඒ අවංකකම ඔබට පාඩුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා ස්ථානයේදී නිහඬ බව රත්තරන් කියලා හිතාගෙන වැඩ කරන්න ඕන අවුරුද්දක් තමයි මේක. ඔබ කුමන ආගමක වුණත් දිනකට විනාඩි 10ක් නිහඬව භාවනා කරන්න. 2026 දී ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට මේ තමයි ලොකුම ආයුධය. ඔබේ කේන්දරයේ මොන වගේ දෝෂ තිබුණත් ශබ්ද තරංගවලට පුළුවන් ඒ දෝෂ බිඳලා දාන්න. ධනු ලග්න හිමියන් වන ඔබ 2026 වසරේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සෙනසුරාදා දිනකම සවස් කාලයේදී දක්ෂිනා මූර්ති ස්තෝත්‍රය හෝ නමෝතස්ස පාඨය 21 වරක් ගායනා කරන්න. ඔබට පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා එහිදී ඉතිපිසෝ ගාථාවෙන් බෝධිය වටා 7 වරක් පැදගුණු කරන්න. මේ ඔබේ 4 වැන්නේ ඉන්න සෙනසුරුගේ අපල තත්වයන් සම්පූර්ණයෙන්ම සමනය කරන්න සමත් වෙනවා. 2026 වසර ධනු ලග්න කාන්තාවන්ට වගකීම් අධික වසරක්. ඔබ රැකියාවක් කරන අයෙක් නම් වසරේ මැද භාගයේදී ලැබෙන උසස් වීම නිසා නිවස සහ රැකියාව සමබර කර ගැනීමේ අභියෝගයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. පවුලේ වැඩිහිටියෙකුගේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබට වැඩි කාලයක් වැය කිරීමට සිදුවිය හැකියි. ඔබේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරන අවස්ථා උදා විය හැකි බැවින් මානසික ඒකාග්‍රතාවය රැකගන්න. අවිවාහක තරුණියන්ට ජුනි මාසයෙන් පසු ඉතාමත් ගුණවත් සහ ස්ථාවර සහකරුවෙකු මුණ ගැසීමේ වාසනාව පවතිනවා. ධනු ලග්න පුරුෂ පාර්ශවයට මේ වසරේ ස්ථාවරත්වය වැදගත්. ඔබ මෙතෙක්කල් සැලසුම් කළ ඉඩකඩම් හෝ වාහන සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය පසුබිම සෙනසුරු මාරුවත් සමග සකස් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතා සිටින අයට මේ වසරේ අගෝස්තු මාසයෙන් පසු ලැබෙන සහයෝගය අතිමහත්. හදිසිකෝපය පාලනය කරගන්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මිතුරන් සමග ගත කරන කාලය සීමා කිරීම තුළින් අනවශ්‍ය ගැටලු වලින් බේරීමට ඔබට පුළුවන්. සල්ලි යොදවන්න කලින් මේ ගැන දෙපාරක් හිතන්න. ධනු ලග්න හිමියන්ට 2026 දී ධනකාරක ගුරු උච්ච වුවත් රාහුගේ සෙවණලි බලපෑම නිසා වැරදි තීරණ ගන්න පුළුවන්. ඔබ ගුරුවරයෙක් හෝ උපදේශකයෙක් නම් අලුත් පාඨමාලා ආරම්භ කරන්න මේ හොඳම කාලයයි. කිරි ආශ්‍රිත නිෂ්පාදන, පිරිසිදු ජලය හෝ පොල් වැනි ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාරවලින් ඉහළ ලාභ ලැබිය හැකි.
අවදානම අඩු ආයෝජනවලට මුල් තැන දෙන්න. ෂණිකව පොහොසත්වීමට සිතා කරන සූදු ස්වරූපයේ ආයෝජනවලින් 2026දී ඔබ නායකතියෙකු විය හැකි. මිතුරන්ගේ හෝ නෑදෑයන්ගේ ණය සඳහා අපකරුවෙකු වීමට මේ වසරේ කිසිසේත්ම ඉදිරිපත් වෙන්න එපා. ධනු ලග්න හිමියන්ට සුබ වර්ණ සහ සුබ අංක. ඔබේ වැදගත් වැඩ කටයුතු සැලසුම් කරගන්න මේ දින දර්ශනය උදව් වේවි. සුබ වර්ණ කහ, රන්වන්, ක්‍රීම් පාට සහ ලා තැඹිලි. සුබ දින බ්‍රහස්පතින්දා ඊටාම සුබයි. ඉරිදා සහ අඟහරුවාදා සුබයි. සුබ අංක 3, 7, 9. ප්‍රවේශම් විය යුතු අසුබ දින සෑම මාසයකම ඔබේ ජන්ම නැකත යෙදෙන දිනය සහ ඉන් ඉදිරියට එන 4 වැනි 6 වැනි දින ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සිකුරාදා දිනවල මූල්‍යමය ගණදනු කිරීමේදී වඩාත් පරීක්ෂාකාරී වන්න. මාර්තු 15 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුල අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. ධනු ලග්නය තුල නැකත් 3ක් තියෙනවා. මුල නැකත ඔබට 2026 වසරේ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති වෙනවා. පරණ දේවල් අතහැරලා අලුත් ගමනක් යන්න ඔබට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විදේශ ගමන් වලට මඟ පෑදෙන්නේ මුල නැකත හිමියන්ටයි. මැයි මාසයේදී ඔබේ රැකියාවේ මාරු පෙන්눔 කරනවා. පුවසල නැකත සැප සම්පත් සහ විනෝදය ලැබෙන වසර. හැබැයි අධික වියදම් නිසා අතේ සල්ලි ඉතිරි කරගන්න අමාරු වෙයි. කලාව, විලාසිතා සහ ආහාර ශාස්ත්‍රයේ ඉන්න අයට ජූලි මාසයෙන් පසු විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. පවුලේ අය සමග විනෝද ගමන් යාමට වැඩි අවස්ථාව උදා වෙනවා. උත්තරසල නැකත පාලන බලය සහ නායකත්වය ලැබෙන කාලයකි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට ඔබ පත් වේවි. රජයේ උදව් උපකාර નિરાයාසයෙන්ම ලැබේ. නමුත් ඔබේ ආත්මගරුත්වය නිසා සමහර හිතවතුන් ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. 2026 වසරේ ධනු ලග්න හිමියන් වැටිය හැකි ලොකුම උගුල තමයි අතීතය ගැන පසුතැවී සෙනසුරු 4 වැන්නේ ඉන්නකොට ඔබට හිතෙන්න පුළුවන් මම එදා ඒ තීරණය ගත්තා නම් අද මම මෙතන නෑ කියලා. මේ මානසිකත්වය නිසා ඔබට ලැබෙන අලුත් අවස්ථා මගහැර ගන්න එපා. මතක තබා ගන්න 2026 ජුනි මාසයෙන් පසු උදාවන ගුරු උච්ච බලය ඔබේ ජීවිතයේ පරණ තුවාල සුවපත් කරන්නයි එන්නේ. ඒ නිසා අතීතය ගැන හිතන එක නතර කරලා වර්තමානය තුල ජීවත් වෙන්න පුරුදු වෙන්න. වීඩියෝ අවසන් කරන්න කලින් 2026 වසරේ සිදුවන සූර්ය සහ චන්ද්‍රග්‍රහණ ගැන ඔබ දැනුවත් විය යුතුමයි. මේ අවුරුද්දේ ග්‍රහණ කීපයක්ම සිදු වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ සිදුවන ග්‍රහණ සමය ධනු ලග්න හිමියන්ට හදිසි වෙනස් වීම් ගෙන දෙන කාලයක්. මේ කාලය තුල අලුත් දේපල මිලදී ගැනීම හෝ විවාහ ගිවිස ගැනීම වැනි දේවලින් මදක් වැළකී සිටීම නුවණට හුරුයි. ග්‍රහණ කාල සීමාව තුල ආධ්‍යාත්මික වතාවත්වල නිරත වීමෙන් ඔබේ අපල තත්වයන් ධන ශක්තියක් බවට පත් කරගන්න ඔබට පුළුවන්. ධනු ලග්න හිමියනි, මේ වීඩියෝව පුරාවටම මම ඔබට කිව්වේ ඔබේ ජීවිතේ උදා වෙන්න යන මහා පෙරළිය ගැනයි. 2026 කියන්නේ ඔබට අභියෝග මැදින් අභිමානයේ කරා යන වසරක්. සෙනසුරු ඔබේ 4 වැන්නේ සිටිමින් ඔබට ජීවිතය ගැන ගැඹුරු පාඩම් කියා දෙන අතරේ උච්ච බලයෙන් යුතු ගුරු ග්‍රහයා ඔබට ලෝකේ ජය ගන්න අවශ්‍ය කරන සියලුම වාසනාව සහ මඟ පෙන්වීම ලබා දෙනවා. ඔබේ හිතේ තියෙන බය අත්හරින්න. ඔබ පසුගිය අවුරුදු කිහිපයේ විදපු දුක් ගැහැට පීඩාවන් සියල්ලටම වන්දි ලැබෙන කාලය දැන් උදා වෙලා තියෙනවා. මතක තබා ගන්න. ධනු ලග්න හිමියෙකුට වැටෙන්න පුළුවන්. හැබැයි වැටිලා ඉන්න බෑ. ඔබව පාලනය කරන්නේ විශ්වයේ මහා ගුරුවරයා වන බ්‍රහස්පති. ඒ නිසා ඔබේ ධාර්මික බව සහ අවංකකම රැක ගන්නා තාක්කල් 2026 වසරේ ඔබ පරාජය කරන්න කිසිම ග්‍රහයෙකුට හෝ සතුරෙකුට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ. ඉතින් මේ විස්තර කළ සියලුම කරුණු එක්ක බලද්දී 2026 කියන්නේ ඔබේ ජීවිතේ නව පරිච්ඡේදයක ආරම්භමයි. මේ කියා දුන් විශේෂ කරුණු වලට අමතරව ධනු ලග්න හිමියන් වන ඔබට දැනගැනීමට යම් විශේෂ ගැටලු තිබේ නම් පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. මම ඉදිරි වීඩියෝ වලදී ඒ අතරින් තෝරාගත් ගැටලු කිහිපයකට පිළිතුරු ලබා දෙන්න. මේ වීඩියෝවෙන් ඔබ යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් හෝ මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් පමණක් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. 2026 වසර ධනු ලග්න හිමි ඔබටත් ඔබේ පවුලේ සැමටත් බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත වසරක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දෙවි පීඨයි සියලු දෙනාටම.